බයිසිකලේ මීට කලින් මම වීඩියෝස් වගේකුත් දාලා තිබ්බා. ඉතින් ඒක නව පෙනුමකින් ඇවිල්ලා තියෙනවා. මිස්ටර් රින්දම කියන්නකො මේකේ තියෙන ෆීචර්ස් ටික. අපි ගත්තොත් කලින් N160 එක අපිට හුරුදු මෝටර් සයිකල් එක අපේ ලාස්ට් ඉයර් දෙසැම්බර් මන්ත් ලොන්ච් කරපු. එතකොට මේක ඕගොල්ලන්ට දැකපු ගමන් මම පේනවා මේක කොහොමද අලුතෙන් වෙනස් වෙලා තියෙන්නේ මොකක්ද කියලා. ඇයි අප්සයිඩ් ඩවුන් සස්පෙන්ෂන් ඇවිල්ලා තියෙනවා. ෂැම්පේන් ගෝල්ඩ් කලර් අප්සයිඩ් ඩවුන් සස්පෙන්ෂන්. මේ බයික් එකට ඇග්‍රෙසිව් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඩුවල් චැනල් ABS අපි කලින් සඳහන් කරා වගේ මේ බයික් එකටත් ඇවිල්ලා තියෙනවා. ඒකට හරි කැමතියි ඔයාලට පෙන්නන්න මෙන්න මේක. ඩිජිටල් ෆුල් ඇඩ්වාන්ස් ඩිජිටල් මීටර් කන්සෝල් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයාට මේ මීටර් කන්සෝල් එක ගාවට ආවට පස්සේ පේනවා මේකේ තියෙන ෆීචර්ස් මොනවාද කියලා. අපි මේ බයික් එක ඔයාට පෙන්නන්නම්. මේක රයිඩ් මෝඩ්ස් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම turn by turn navigation feature එක ඇවිල්ලා තියෙනවා. in detail ගන්න පුළුවන් ඕගලන්ට අවශ්‍ය නම් මේක fuel consumption tank එකේ තියෙන fuel එක කොච්චර දුර යන්න පුළුවන්ද. ඒ වගේම ඔයාගේ trip wise fuel consumption ඒ වගේ details ගොඩක් ගන්න පුළුවන්. මේ underbelly exhaust එකක් ඇවිල්ලා. underbelly exhaust එකේ තියෙන වටිනාකම ගොඩක් කට්ටිය දන්නේ. සාමාන්‍යයෙන් අපිට plug level එකට වඩා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 4-5ක් වගේ වෙනකම් මේ බයික් එකේ වතුර යට වුණත් මේ බයික් එක හොඳට රයිඩ් කරන්න පුළුවන් වතුර. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට බය වෙන දෙයක් නැහැ. මේ බයික් එකේ වතුර නැවතුන වතුර ස්ටාර්ට් කරලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ NS200 එකත් එකමයි underbelly exhaust ඇවිල්ලා තියෙනවා. ඒකට අපි කිසිම බයක් නැතිව වතුර තියෙන අවස්ථාවකදී රයිඩ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට අඩි 1.5 දෙක වගේ වතුර තිබ්බත් බය නැතුව මේ බයික් එක රයිඩ් කරන්න. රයිඩ් කළා බයික් එක සාමාන්‍ය එන්ජින් එක වතුරේදී යනකොට නැවතුනත් වතුරෙන් මේක ස්ටාර්ට් කරලා ගන්න පුළුවන්. කොයි වෙලාවකවත් underbelly exhaust එක හරහා මේ එන්ජින් එකට වතුර ඇදලා ගන්නේ නැහැ. ඒ ෆීචර් එක මේ බයිසිකල් දෙකේම ඇවිල්ලා තියෙනවා. පොඩි වතුර පාරකදී තල්ලු කරන් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ හොඳ ෆීචර්ස් එක්ක ආපු 160 අලුත් වෙනුමකින් අලුත් මීටරයකින් සහ අලුත්ම ගැජට්ස් ටිකකින් තියෙනවා. ඉතින් ඔයාලට try out කරලා බලන්න පුළුවන්. ඩේවිඩ් පීරිස් ඒජන්ට්ලා ඉන්නවා ලංකාව පුරාම. එයාලා ගාවට ගිහිල්ලා try out කරලා මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් ගෙවීම් පහසුකම් ඒ දේවලුත් තියෙනවා. ලීසින් ෆැසිලිටිස් ඕනම ෆයිනාන්ස් කම්පැනි එකක අපි ලංකාවේ රෙජිස්ටර්ඩ් ෆයිනාන්ස් කම්පැනි ඕන එකකින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. කිසිම දෙයකට බයක් වෙන්න එපා. ඒ වගේම අපි ස්පෙෂල් ඩවුන් පේමන්ට් ඩිස්කවුන්ට් එකකුත් මේකට අරේන්ජ් කරලා තියෙනවා. මොකද අපි හැමෝම කැමතියි මේ වගේ බයිසිකල් එකක අයිතිකාරයෙක් වෙන්න. එතකොට අපිට මූලිකම මේ ප්‍රශ්නයක් තමයි මේ අවශ්‍ය ගාණ හොයාගන්න අපේ කාටත් අපහසුයි. එතකොට අපි ඒකට කම්පැනි විදිහට අපි ලෑස්ති කරලා තියෙන ස්පෙෂල් ඩවුන් පේමන්ට් ඩිස්කවුන්ට් එක. ඒක නිසා ඔයගොල්ලෝ ඉමීඩියට්ලි ඇවිල්ලා මේක රිසර්වේෂන් එකක් දාගන්න. එතකොට ඒ ඔෆර් එකෙන් ඔයගලට බෙනිෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔෆර්ස් තියෙන ඩේවිඩ් පීරිස් පල්සර් ඔයාලට ඇවිල්ලා තියෙනවා මිල ගණන් 3ක් යටතේ. ඉතින් try කරලා බලන්න. එන්න. ඒ වගේම මගේ YouTube channel එකත් බලන්න සහ Tech with Adi TikTok channel එකත් follow කරන්න. ඉතින් අපි ආයි අලුත් බයික් එකක් review කරමු සහ ඒ බයික් එකේ gadgets ගැන කතා කරමු.